Welcome back to Michelle Mash YouTube channel. අදත් ඉතින් ඉතාලියේ ඉන්න කෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන අවිලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් අලුත් නීතියක් ඇවිල්ලා තියෙනවා ඉතාලි ඩෙන්ටිටි එක ගැන. අගෝස්තු 3 වෙනිදායින් පස්සේ අපි ළඟ තිබ්බ මේ කාර්තාචි මෙන්න මේ ඩෙන්ටිටි එක තවදුරටත් වැලිඩ් නෑ. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ ඩෙන්ටිටි එක ඉලෙක්ට්‍රොනික ID එකකට මාරු කරගන්න. කලින් නම් ගොඩක් වෙලාවට මේ කාර්තාචි ඩෙන්ටිටි එක මම කලිනුත් මාරු කරන්න try කරලා තියෙනවා. මොකද මගේ කාර්තාචි ඩෙන්ටිටි එක තියෙන්නේ 16 ඉඳලා ඉතාලියේ මගේ පළවෙනි ඩෙන්ටිටි එක. ඉතින් ඒ ඩෙන්ටිටි එක අවුරුදු 10කට තමයි දෙන්නේ. ඒතර මගේ ඩෙන්ටිටි එක කලිකුත් වෙන්න තිබ්බේ ස්කදෙන්ස වෙන්න තිබ්බේ 2027. මම ID එක හැදුවට පස්සේ ඉතාලියේ කාර්තාචි ඩෙන්ටිටි එක හැදුවට පස්සේ අවුරුද්දකට හරි අවුරුදු එකමාරක විතර පස්සේ තමයි මේ ඉලෙක්ට්‍රොනික ID කෙනෙක් ඉතාලියට ආවේ. ඉතින් ඒ ඩෙන්ටිටි එක ගොඩක් යූස් කරන්න ලේසි කාඩ් එකක් වගේ තියෙන නිසා මම ගොඩක් සැරයක් try කරලා තියෙනවා මේ ඩෙන්ටිටි එක මාරු කරගන්න. ඒත් මට ඒක මාරු කරගන්න හම්බෙලා නැහැ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඔයාට ඩෙන්ටිටි එක ඉලෙක්ට්‍රොනික ඩෙන්ටිටි එක හදාගන්න ඕන නම් ඒක ඔයාගේ ඩෙන්ටිටි එක නැති වෙන්න ඕනේ. නැති වුණාට පස්සේ ඔයාට පුළුවන් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා එහෙම නැත්නම් දිනොන්ච් එකක් දාලා ඒ දිනොන්ච් එකේ කොපි එකක් අරගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට පෙන්නලා අපොයින්ට්මන්ට් එකක් අරගෙන අපිට පුළුවන් ඉලෙක්ට්‍රොනික ID එක හදාගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියනවා ඔයාගේ ඩෙන්ටිටි එක යූස් කරන්න බැරි වෙන්න ඉරිලා නම් පැහැදිලි නැත්නම් ඔයාගේ ඩෙන්ටිටි එකේ තියෙන ඩීටේල්ස් පැහැදිලි නැත්නම් අන්න එතනදිත් ඔයාට හේතුවක් ඉදිරිපත් කරලා ඒ වගේ සාධාරණ හේතුවක් ඉදිරිපත් කළා ඔයාලට පුළුවන් ඉලෙක්ට්‍රොනික ඩෙන්ටිටි එක හදාගන්න. එහෙම නැත්නම් ඔයාගේ ඩෙන්ටිටි එක ස්කදෙන්ස වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ඩෙන්ටිටි එක එක්ස්පයර් වුණාට පස්සේ ඔයාලට පුළුවන් අලුත් ඩෙන්ටිටි එකක් අලුත් හදාගන්න. ඒක නිකන් රිනෝවාරි කරනවා වගේ හදාගන්න පුළුවන් රිනෝව එකක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් ওই කරුණු තුනම මට ප්‍රශ්නයක් නොවන නිසා මට මගේ ඩෙන්ටිටි එක දිගටම යූස් කරන්න උනා කාර්තා ඩෙන්ටිටි එක කාර්තාචි ඩෙන්ටිටි එක. ඒත් මම දැක්ක දෙයක් තමයි මේ අවුරුද්දේ ඒගොල්ලෝ දාලා තියෙනවා නීතියක් අගෝස්තු 3 වෙනිදායින් පස්සේ. කියන්නේ 2026 අගෝස්තු 3 වෙනිදායින් පස්සේ ඒ කාර්තාචි ඩෙන්ටිටි එක තවදුරටත් වැලිඩ් නැහැ කියලා. ඉතින් එතකොට අනිවාර්යෙන් ස්කදෙන්සා උනත් නැතත් අනිවාර්යෙන් ඔයාගාව තියෙන්නේ කාර්තාචි ඩෙන්ටිටි එකක් නම් ඔයා අනිවාර්යෙන් ඒක ඉලෙක්ට්‍රොනික ID එකකට මාරු කරගන්නම ඕනේ. මොකද එතන අගෝස්තු 3 වෙනිදායින් පස්සේ ඔයාගේ ડોකියුමන්ට් එකක් විදිහට ඔයාගේ කාර්තාචි ඩෙන්ටිටි එක ගෙනිච්චොත් ඒක තවදුරටත් වැලිඩ් නැහැ. එතකොට ඒගොල්ලෝ ඕන් ඔෆිස් එකකින් කොමුනේ වෙන්න පුළුවන්, ඔයා ගයක් ගන්න යනවා නම් මුතු එකක් වෙන්න පුළුවන්, බැංක් එකකින්ද ඉතාලියේ ඔයා යන ડોකියුමන්ට් එකක් ඕන වෙන හැම තැනකින්ම ඔයාව රිජෙක්ට් කරයි. මොකද ඒ ඩෙන්ටිටි එක තවදුරටත් වැලිඩ් නැති නිසා. මොකද මට එක්ස්පීරියන්ස් එකක් විදිහට කියන්නේ මම වාහනයක් ගන්න ගියාමත් දැන් ලෙජ් එක ඇවිල්ලා මාස 2-3ක් නිසා මට වාහනය ගන්න තැනින් කිව්වා මේ ඩෙන්ටිටි එක අගෝස්තු 3 වෙනිදායින් පස්සේ වැලිඩ් නැහැ. මිෂෙල් ඔයා අනිවාර්යෙන් කාර්තා ඉලෙක්ට්‍රොනික එක හදාගන්න ඕනේ. yes මම කව ඔවම දැන්ටමත් අපොයින්ට්මන්ට් එකක් ෆික්ස් කරලා තියෙන්නේ කියලා. මොකද මම මේ නීතිය ගැන කලින් දැනගත්ත නිසා. ඉතින් මේ නීතිය ගැන දැනගන්නත් එක්ක තමයි මම මේ වීඩියෝ ඔයගොල්ලන්ට ෂෙයා කරගෙන තවමත් මේ නීතිය ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ඔයාට කාර්තාචි ඩෙන්ටිටි එකක් නම් තියෙන්නේ. මෙන්න මේ ඩෙන්ටිටි එකක් නම් තියෙන්නේ. ඒක ඉලෙක්ට්‍රොනික ID එකකට අනිවාර්යෙන් මාරු කරගන්න අගෝස්තු 3 වෙනිදාට කලින්. ඉතින් මම මේ වැඩේ කරගත්තා. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඕන නිසා මම මගේ ඩෙන්ටිටි එක එනකම්ම හිටියා. මේ තියෙන මගේ ඩෙන්ටිටි එක දැන් ඇවිල්ලා තියෙන්නේ. මම මේක ඔයගොල්ලොත් එක්කම ඕපන් කරන්න. ඕපන් කරලා අපි කතා කරමු මම කොහොමද ඩෙන්ටිටි එක හදාගත්තේ කියලා. මේ වගේ කොලයක තමයි ඉන්නේ ඉතින්. මම මෙහෙම මගේ ID එක දකින්න ගොඩක් කාලයක් තිස්සේ ආසාවෙන් හිටියේ. මොකද මට අර කාර්තාචි ඩෙන්ටිටි එක හරීම අමාරු යූස් කරන්න. පර්ස් එකකට දැම්මත් ඒක හරි ලොකුයි. ඔයගොල්ලෝ ගාවේ තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා. අනිත් එක ඒක හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. අයින් එහෙම ඉරෙන්න බලනවා. එතකොට ඒක හරි අමාරුයි. ඉතින් පිළිවෙලට ડોකියුමන්ට්ස් පාවිච්චි කරනකොට මට එහෙම ඒ වගේ දෙයක් හරිම අමාරුයි. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් මගේ ඩෙන්ටිටි එක. මෙන්න මේ විදිහට තමයි මගේ ඩෙන්ටිටි එක තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික ID එක. හරි. ඒ වැඩේත් හරි ඉතින් දැන් මම ඔයගොල්ලොත් එක්ක දැන් ෂෙයා කරගන්න. මම මේ ඩෙන්ටිටි එක කොහොමද හදාගත්තේ කියලා. සාමාන්‍යයෙන් සමහර කොමූනවල අපොයින්ට්මන්ට් එකක් ඔයගොල්ලෝ කලින් අරගෙන යන්න ඕනේ. ඒත් සමහර කොමූන වලට ගියාම අපොයින්ට්මන්ට් එකක් නැතුණත් ඩෙන්ටිටි එක හදාගන්න පුළුවන්. ඒත් මම ගියේ මිලානෝ කොමුනේදී මිලානෝ නෙමෙයි. හැබැයි මම ගියේ පොඩි කොමූන් එකට. ඒත් මම කලින් අපොයින්ට්මන්ට් එකක් බුක් කරලායි ගියේ. මොකද මේ දවස්වල ගොඩාක් කට්ටිය ඉතාලි කට්ටිය උනත් කාර්තාචි ඩෙන්ටිටි එක තියෙන ඉතාලි කට්ටිය උනත් දැන් ඉලෙක්ට්‍රොනික ඩෙන්ටිටි එකට මාරු කරගන්න නිසා ලොකු
පොලිමක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා යනවා නම් ඔයාගේ කොමුණෙන් මුලින්ම කරන්න ඕනේ ඒ පේමන්ට් එක ෆික්ස් කරගන්න එක. ඒ පේමන්ට් එකට ගියාට පස්සේ ඔක්කොම ඔයාගේ පර්සනල් ඩොකියුමන්ට්ස් ටික දුන්නාට පස්සේ ඔයාගේ ඩෙන්ටිටි එකත් කරතාච ඩෙන්ටිටි එකත් දුන්නාට පස්සේ ඒගොල්ලෝ ප්‍රොසෙස් එක පටන් ගන්නවා. හරිම ලේසි. පැය භාගයක් වගේ ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඔයා යන කොමුනේ කෙනා අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. එහෙම ගියාට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම කම්පියුටර් සිස්ටම් එකකින් එන්ටර් කරලා ඔක්කොම වැඩ ටික ඉවර කරලා අපිට අපේ ෆින්ගර්ප්‍රින්ට් එක ගන්නවා. ඒත් එක්කම අපි ගෙනියන්න ඕන දෙයක් තමයි ෆොටෝ එකක් ගෙනියන්න ඕනේ. ඉතින් ෆොටෝ එකක් ගෙනියනකොට සාමාන්‍යයෙන් අපි සෝජෝර්න් එකකට ගන්න ෆොටෝ එකක් නෝමල් ෆොටෝ එකක් ගෙනියන්න පුළුවන්. මෙන්න මේ වගේ ෆොටෝ එකක්. ඒකට කන් වැහිලා තියෙන්නේ. එහෙම කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ ෆොටෝ එකක්. ඉතින් එතනදී ෆොටෝ එක විතරයි අපි ගෙනියන්න ඕනේ. ආයෙත් එක්කම යුරෝ 22ක් අපි ගෙවන්න ඕනේ. ගොඩක් කොමුණ වල දැන් නම් කාඩ් එකෙන් තමයි පේමන්ට් කරන්න පුළුවන්. කෑෂ් වලින් පේමන්ට් එක ගන්නවා හරිම අඩුයි. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ටත් පුළුවන් නම් ඔයගොල්ලෝ කාඩ් එක අරන් යන්න. ඒතකොට එකපාරෙම වැඩේ කරගෙන එන්න පුළුවන්. යුරෝ 22ක් තමයි මම නම් ගෙව්වේ. සමහරට මේ ගාණ වෙනස් වෙන්න පුළුවන් වෙන වෙන කොමුණ වලදී. ඉතින් ෆින්ගර්ප්‍රින්ට් එක ගන්නවා. ඊට පස්සේ ඔක්කොම වැඩ ඒගොල්ලෝ කරනවා. ඊට පස්සේ තියෙන අපිට අස්සම් කරන්න තමයි. ඉතින් ඊට පස්සේ අපිට ඒගොල්ලෝ අපේ ඩෙන්ටිටි එක හැදිලා එනකන් මගේ ඩෙන්ටිටි එක හැදිලා එන්න හට්ටම ජෝර්නු ලැබරතීවි දවස් 7ක් විතර ගියා. ඒ දවස් 7න් අපිට පුළුවන් අපේ ගෙදරට එන්න දාන්න ඩෙන්ටිටි එක. එහෙම නැත්නම් කොමියුනිටි ගිහිල්ලා ඒ අපි හදන කොමියුනිටි ගිහිල්ලා රිතරාරි කරන්න දාන්න පුළුවන්. ඉතින් මට ලේසි වෙන්න මම මේ කොමියුනිටි ගිහිල්ලා රිතරාරි කරන්න තමයි දැම්මේ. ඉතින් අපි ඩෙන්ටිටි එක හැදුවට පස්සේ අපිට දෙනවා කොලයක්. ඒ කොලේ තමයි අපි తాවකාලිකව අපේ ඩෙන්ටිටි එක වගේ යූස් කරන්නේ. එතකොට අපිට ඕනම ඩොකියුමන්ට්ස් වැඩකට අපිට එතනින් එහාට තියෙන කියන්නේ අපි ඉලෙක්ට්‍රොනික ID එක රිතරාරි කරනකම් අපිට තියෙන ඕනම ඩොකියුමන්ට්ස් වැඩකට අපිට ඒ කොලේ යූස් කරන්න පුළුවන්. මොකද ඒක తాවකාලිකව අපේ ඩෙන්ටිටි එක රිතරාරි කරනකම් අපිට తాවකාලිකව දෙන අපේ ඩෙන්ටිටි එක හා සමාන කොලයක්. ඒ කොලේ අපේ හැම ඩීටේල් එකක්ම තියෙනවා. ඒ කොලේ ඔයගලන්ට යූස් කරන්න පුළුවන්. ඒත් එක්කම ඒකේ තියෙනවා විශේෂම දේ තමයි අපිට හදන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ID එකත් එක්ක GA කියන ඩොකියුමන්ට් එක. GA කියන account එක ඒකත් ඇවිල්ලා ස්පීඩ් එක වගේම ඩිජිටල් ID එකක්. එතකොට ස්පීඩ් එක කියන්නේ ඉතාලියේ තියෙන ඩිජිටල් ID එකක්. එතකොට ඩිජිටල් ID එක හරහා අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. අන්න ඒ හා සමානම දෙයක් තමයි මේ GA කියන ඩිජිටල් ID එක. එතකොට එතනදී අපිට ඒ ඩිජිටල් ID එකේ GA කියන ID එකේ පළවෙනි කොටස පින් එකයි පුක් එකයි අපිට ඒ වෙලාවෙදි දෙනවා. ඉතින් ඒ ඩොකියුමන්ට් එක හරිම වැදගත්. ඒක අනිවාර්යෙන් අරන් තියාගන්න. ඒත් එක්කම අපි ඩෙන්ටිටි එක රිතරාරි කරාට පස්සේ අපිට GA කියන එකත් එක්ක මෙන්න මේ වගේ පින් එකයි පුක් එකයි එනවා මේ පිටිපස්සේ කෝඩ් එක. එතකොට මේ අපිට කලින් දීපු කොලේ නම්බර්ස් 4යි අපිට දැන් මේ ඩෙන්ටිටි එකත් එක්ක එන කොලේ නම්බර්ස් 4 එකතු කරලා තමයි අපිට මේ account එක සම්පූර්ණයෙන්ම ක්‍රියේට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඕගලන්ට දැන් පෙන්නන්නම් ඒ account එක ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපිට බැරි වෙලාවත් ස්පීඩ් එක නැති වුණොත් අපිට පුළුවන් මේ GA කියන account එක පාවිච්චි කරන්න ඕනම වෙබ්සයිට් එකකට log වෙන්න. අපිව හඳුනා ගන්න ඩොකියුමන්ට් එකක් විදිහට මේ ඩිජිටල් ID එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට ID එක හදද්දි දෙන කොලෙයි අරන් තියලා තියාගන්න. මොකද මේ කොලෙයි හරිම වැදගත් වෙනවා. මේ දෙක නැතුව මේ GA කියන ඩිජිටල් ID එක ක්‍රියේට් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේක අරගෙන තියාගන්න. ඉතින් මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් app එක download කරගෙන මේ GA කියන account එක කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් ඔයා ඩෙන්ටිටි එක හැදුවට පස්සේ ඔයාලට දෙන ඩොකියුමන්ට්ස් වල මෙන්න මේ විදිහට පිටිපස්ස එකක් තියෙනවා. මේ වගේ කොලයක් තියෙනවා. ඉතින් මෙතන හැමදේම තේරුම් කරලා තියෙනවා අපිට මේ කොහොමද මේ GA account එක හදාගන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම කරන්න තියෙන්නේ www.kartadidintita.it කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට මේ මුලින්ම GA කියන account එක ඇක්ටිව් කරගන්න ඕනේ. අපේ රේඛාපිටි ටික වෙරිෆිකාරි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඊමේල් එක ෆෝන් නම්බර් එක අපි වෙරිෆයි කරනවා. ඊට පස්සේ මෙන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරලා මේ GA ID කියන app එක ඩවුන්ලෝඩ් කරලා අපිට පුළුවන් log වෙන්න. ඊට පස්සේ පුළුවන් අපිට ස්පීඩ් එක යූස් කරනවා වගේ මේ GA ID කියන app එක යූස් කරන්න. අපි දැන් මුලින් බලමු වෙබ්සයිට් එකකින් අපි කොහොමද අපේ ඩිජිටල් ID එක ඇක්ටිව් කරගන්නේ කියලා. ඉතින් මම මේ link එක ඔයගලන්ට මගේ description එකේ දාන්නම්. එතකොට මේ link එක open කරාට පස්සේ ඔයගලන්ට මේ වගේ page එකක් තමයි open වෙන්නේ. ඉතින් අපි මේ activate කියන එකට යනවා.
මෙතනදී මේ අපි අත්තිවා ඕර කියන එකට යන්නේ. ඊට පස්සේ ගිහිල්ලා අපිට මෙතන අපේ personal details ටික enter කරන්න ඕනේ. ඒත් එක්කම අපේ identity number එක මෙතන enter කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ code එක මෙතන enter කරලා අපි ඒක continue කරනවා. දැන් මම මගේ details ටික මෙතන enter කරගන්නවා. දැන් මෙතනදී අපි අපේ මම අර ඔයගොල්ලන්ට කිව්වා වගේ අර කොළ දෙකම අරගෙන මෙතනදී අපි එන්ටර් කරගන්න ඕනේ POC කියන එක පින් එක නෙමෙයි. ඉතින් POC කියන එකේ අපි එන්ටර් කරන්න ඕනේ මෙන්න මේ වගේ කොටු 8ක් තියෙනවා. නම්බර්ස් 8න් අපි මේ හිස්තැන් දෙක විතරයි ෆිල් කරන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි නම්බර් එකයි තුන්වෙනි නම්බර් එකයි තමයි අපි මේ POC කියන නම්බර් එකෙන් ෆිල් කරන්න ඕනේ. ඉතින් මේ නම්බර්ස් ටික ෆිල් කරන්න ඕගොල්ලෝ දන්නවා. අපිට identity එක හදද්දි දීපු කොලේ ඒ වගේම identity එකත් එක්ක ආපු කොලේ දෙකම එකට ළඟට ගන්න. දැන් අපි ෆිල් කරගමු මේ නම්බර්ස් ටික. ඒකලා කන්ටිනියු කරනවා. මෙතන මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. ඒතර ඒ ෆෝන් නම්බර් එක හරිනම් මම කන්ටිනියු කරනවා. ඊට පස්සේ ඒ ෆෝන් නම්බර් එකට එනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එක අපි මෙතන එන්ටර් කරගන්න ඕනේ. ඔයාගේ ෆෝන් නම්බර් එක හරිනම් ඔයාගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් එයි. ඒක එන්ටර් කරගෙන කන්ටිනියු කරන්න. ඊට පස්සේ මෙතන අපි දැන් කන්ටිනියු කරන්න ඕනේ ඊමේල් එක. මගේ ඊමේල් එක හරිනම් මම මෙතනින් කන්ටිනියු කරනවා. ඒකර දැන් ඔයගොල්ලෝ එන්ටර් කරපු ඊමේල් එකට ඔන්න කෝඩ් එකක් එයි. ඔයාලට පුළුවන් ඒ කෝඩ් එක මෙතන එන්ටර් කරගන්න දැන්. මම මට ආපු කෝඩ් එක එන්ටර් කරගත්තා. දැන් අපි කන්ටිනියු කරනවා. කන්ටිනියු කරාට පස්සේ ඔයාලා එන්ටර් කරගත්ත කලින් එන්ටර් කරපු කොදිශිවිස් කාලේ ඒ වගේම identity number එක ඒ වගේම ඉන්ද්‍රිත්ස මේල් එක ඒ කියන්නේ ඊමේල් එක ඔක්කොම තියෙනවා මෙතන. දැන් අපි කරන්න ඕනේ අපි මේ GA IDA account එකට password එකක් create කරගන්න ඕනේ. අපි මේ password එක මෙතන type කරලා ඒක confirm කරනවා. මෙතන ආපහු ඒ password එක type කරලා මේ password එක ටිකක් දිග වෙන්න ඕනේ. අපම letters එහෙම නැත්නම් numbers 10කින් තියෙන්න ඕනේ මේ password එක. ඒත් එක්කම capital simple mix වෙච්ච එකක් වෙන්න ඕනේ. number එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් එක symbol එකක් හරි තියෙන්න ඕනේ. අපි දැන් මෙතනට password එක type කරමු. පාස්වර්ඩ් එක ටයිප් කරගත්තට පස්සේ ඒගොල්ලෝ ඉල්ලන පාස්වර්ඩ් එකක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පාස්වර්ඩ් එකට අත්‍යවශ්‍ය හැම දෙයක්ම තියෙනවා නම් මෙතන කොළ පාටට හරිය වැටෙනවා. අපි දැන් මේ පාස්වර්ඩ් එක මෙතන ආපහු ටයිප් කරගමු. දැන් මෙතනදී කියනවා අපිට අපේ GA app එක download කරගන්න කියලා. අපි දැන් අපේ GA app එක download කරගමු. GA app එක download කරගන්න අපිට පුළුවන් මේ QR code එක use කරන්න. QR code එක use කරලා GA app එක download කරගෙන මොකද්ද කරන්න ඕනේ කියලා එක මම ඔයගලන්ට phone එකෙන් දැන් පෙන්නන්නම්.
ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ක්‍රම දෙකෙන් එකක් තෝරගන්න. ඉතින් පළවෙනි එක අපේ ඩෙන්ටිටි එක කියවන්නේ නැතුව අපිට පුළුවන් මේකට ඊමේල් එකේ පාස්වර්ඩ් එක දීලා ලොග් වෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ දෙවෙනි එක යූස් කරන්න අච්චේදි කොල්ලෙත්තර කාර්තා කියන්නේ අපිට පුළුවන් අපේ ඩෙන්ටිටි එක ස්කෑන් යූස් කරලා ඩෙන්ටිටි එක යූස් කරලා මේ GA ID එකට ලොග් වෙන්න. ඉතින් මම මේ දෙවෙනි එක යූස් කරනවා මොකද ඒක හරිම ලේසි හින්දා. ඉතින් එතනට ගියාට පස්සේ මේ විදිහට පින් එක ඉල්ලනවා. එතකොට මම අර ඔයගොල්ලන්ට කිව්වා වගේ අපිට ඩෙන්ටිටි එක හදද්දි දීපු කොලෙයි අනිත් කොලෙයි දෙකම ඕන නැහැ. මොකද මෙතන සම්පූර්ණ නම්බර්ස් 8ේම පින් එක අපි මෙතන එන්ටර් කරන්න ඕනේ. මම දැන් මේ පින් එක එන්ටර් කරගන්නවා. හරි. දැන් මම මගේ ඩෙන්ටිටි එක අරගෙන මගේ ෆෝන් එකේ කැම් එක පිටිපස්සෙන් තියනවා. මම ඔයගලන්ට කියවනේ මේක ඉලෙක්ට්‍රොනික ID එකක් කියලා. ඉතින් ඒ වගේ එහෙම තිබ්බ ගමම මේක සම්පූර්ණයෙන් අපේ ඉන් ඩීටේල්ස් මේකට ලොග් වෙනවා. ඒ වගේම ස්කෑන් වෙනවා. ඉතින් මෙතනදී අපි හරියටම ඉලෙක්ට්‍රොනික ඩෙන්ටිටි ස්කෑන් වුණාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. අපි මෙතනින් කොන්ෆිගර් කරනවා. දැන් අපි අපේ GA ID එකට ලොග් වෙලා ඉවරයි. ඉතින් මේකත් ඔයගලන්ට පුළුවන් ස්පීඩ් එක වගේ යූස් කරන්න. මේ වගේ enter QR code කියලා ගිහිල්ලා ස්පීඩ් එකකින් අපි ස්කෑන් කරනවා වගේ අපිට පුළුවන් මේකත් යූස් කරන්න. ඉතින් මම හිතනවා කරතාච්චි ඩෙන්ටිටි එක ඉලෙක්ට්‍රොනික ID එකට චේන්ජ් කරගන්නේ කොහොමද කියන එක ඔයගලන්ට පැහැදිලි වුණා කියලා. ඉතින් ඒක කරගන්න ඕනියයි කියන එකත් ඔයගලන්ට පැහැදිලි වුණා කියලා. ඉතින් තවදුරටත් කරතාච්චි ඩෙන්ටිටි එක යූස් කරන්න නැති වෙන්න ඉලෙක්ට්‍රොනික ID එකත් එක්ක ඩිජිටල් ID එකක් ක්‍රියේට් කරන්න ඕන නිසා තමයි මේගොල්ලෝ ડોකියුමන්ට් වැඩවලට පහසු වෙන්න මේ ඉලෙක්ට්‍රොනික ID එක හඳුන්වලා දෙන්නේ. එතනදී හැමෝටම මේ ඩෙන්ටිටි එක තියෙන්න ඕන නිසා තමයි කරතාච්චි ඩෙන්ටිටි එකේ වැලිඩ් එක නැති කරලා දාන්නේ. වලිදිතායක අයින් කරන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට පැහැදිලි වුණා කියලා. මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye.